මේ ප්‍රොජෙක්ට් එක අපි ලෝඩ් බෙයරින් වෝල් එකක් ගලවපු අවස්ථාවක්. අපි මුලින්ම කෙරුවේ මේකට අදාළ ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක්ගෙන් ඩ්‍රෝවින් එකක් ඇඳලා සිටි එකෙන් අප්‍රූවල් එක ගත්තා. ඊට පස්සේ ඒකට බ්ලොක් වෙලා තියෙන වයරින් HVAC ටික සේරම අයින් කරලා දෙපැත්තෙන් සපෝටින් වෝල් එකක් ගෑවා. ලෝඩ් බෙයරින් වෝල් එකක් ගලවන්න මේන් රීසන් එක උනේ මේ බේස්මන්ට් එක රෙන් කරන්නයි යන්නේ. මේ බේස්මන්ට් එක රෙන් කරද්දී කැනඩාවේ ඔන්ටාරියෝ බිල්ඩින් කෝඩ් එකේ තියෙනවා ෆ්ලෝ එකේ ඉඳලා සීලින් එකේ හයිට් එක 77 ඉන්චස් වලට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන කියලා. ඔයාලට මේ පේන විදියට මේ ජොයිස් මෙහා පැත්තේ බිත්තියේ ඉඳලා එහා පැත්තේ බිත්තියට යන අතරතුරේදී ජොයින් වීමකට ලක්වීමක් වෙලා තියෙනවා. මේ ජොයින්ට් වෙන තැන බීම් එකක් දාලා ඒක සපෝට් එකක් දීලා තියෙනවා. දැන් අපි සපෝටින් වෝල් ටික ගැහුවට පස්සේ මේ බීම් එකයි ඒ අදාළ වෝල් එකයි ගලවලා අපි අලුතෙන් ගෙනාපු LVL බීම් එක ඉන්ස්ටෝල් කරනවා. මේ අපි අලුතෙන් ඉන්ස්ටෝල් කරපු LVL බීම් එකට ජොයිස් හැං කරන්නේ ජොයිස් හැංගර්ස් වලින්. ඒක අනිවාර්ය දෙයක් වෙනවා දැන් කෝඩ් එකට. අපි මේ රිමූව් කරන ලෝඩ් බෙයරින් වෝල් එක අඩි 35කට වඩා වැඩි. ඒක නිසා ඉංජිනියර් අපිට රෙකමන්ඩ් කෙරුවා මේකට යටින් පෝස්ට් දෙකක් අනිවාර්යයෙන්ම දාන්න කියලා. මේ පෝස්ට් දෙක දානකොට යටින් හාරලා කොන්ක්‍රීට් එහෙම 14 එකක් දාන්න රෙකමන්ඩ් කරලා තියෙන්නේ. අපි මේ වැඩ කරනකොට අනිවාර්යයෙන්ම සිටි එක දැනුවත් කරලා සිටි එකෙන් ඉන්ස්පෙක්ෂන් ඇතුව තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මේ වගේ කරුණු දැනගන්න කැනඩා බාස් පේජ් එක ලයික් කරලා තියාගන්න. මම කැනඩා බාස්.